මේ දවස්වල රටේ ප්‍රධානම මාතෘකාව බවට පත් වෙලා තියෙනවා දළදා වන්දනාව. දළදා වන්දනාව ගැන කතා කරන්න කලින් අපි බලමු මේ දළදාවේ ඉතිහාසය ගැන. දළදාවේ ඉතිහාසය ගැන බලනකොට අපිට පේනවා ඉන්දියාවේ කලිඟු රට ඉඳලා තමයි දළදා වහන්සේ මේ රටට වැඩම වන්නේ. ඒ ලංකාපටන කියන වරාය ඔස්සේ හේමමාලා කුමරිය සහ දන්ත කුමරිය යන දෙදෙනාගේ මූලිකත්වයෙන් තමයි දළදා වහන්සේ මෙරටට වැඩම වීම සිද්ධ වෙන්නේ. දළදා වහන්සේ මෙරටට වැඩම වුණාට පස්සේ විවිධ සතුරු ආක්‍රමණ මෙරටට එල්ල වුණු අවස්ථාවලදී තැන් තැන්වල සංගවලා තියෙනවා. විශේෂයෙන් සබරගම් පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට දෙල්ගම් විහාරයේ වැදගත් වෙනවා වසර 43ක කාලයක් දළදා වහන්සේට රැකවරණ ලැබූ ස්ථානයක් විදිහට. විශේෂයෙන් දෙල්ගම් විහාරයේ කුරහංගල. මේ කුරහංගලේ වසර 43ක් දළදා වහන්සේ රැකවරණ ලබාගෙන තියෙනවා. පළවන විමලධර්ම සූරිය කියන්නේ මහනුවර යුගයේ හිටපු ශ්‍රේෂ්ඨතම පාලකයෙක් තමයි පළවන විමලධර්ම සූරිය කියලා කියන්නේ. මෙන්න මේ පාලකයා තමයි කුරුවිට දෙල්ගම් විහාරයේ කුරහංගලේ සංගවල තිබුණු දළදා වහන්සේ මහනුවරට වැඩමවලා දළදා මාලිගාවක් කරවලා තැන්පත් කරන්නේ. එතකොට මේ පළවන විමලධර්ම සූරිය රජතුමාගේ කාලෙන් ආරම්භ වෙනවා දළදා පෙරහැර. මේ දළදා පෙරහැර වර්තමානයේ දක්වාම ලංකාවේ පවතිනවා. පළවන විමලධර්ම සූරියතුමාගේ කාලේ ඉඳලා මේ දක්වාම. දැන් මේ වෙනකොට දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම සිද්ධ වෙනවා වසර 16කට පස්සේ. මේක වඩා වැදගත් අවස්ථාවක්. ඉතින් බෞද්ධ බැතිමතුන් විශාල ප්‍රමාණයක් මේ වෙනකොට මහනුවර ප්‍රදේශ ආශ්‍රිතව රැඳිලා දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ කටයුතු වල නිරත වෙලා ඉන්නවා. සාමාන්‍යයෙන් දළදා වහන්සේගේ ඉතිහාසය ගැන කුරුණෑගල යුගයේ පවා පොත්පත් ලියවිලා තියෙනවා. විශේෂයෙන් කුරුණෑගල යුගයේදී දම්රුදම් පසගිනා දළදා සිරිත දළදා ඉතිහාසය වගේ කෘති ලියලා තියෙනවා. එතකොට අපිට පැහැදිලි වෙනවා දළදා වහන්සේට දීර්ඝ කාලින ඉතිහාසයක් පවතිනවා. ඒ වගේම වර්තමානයේ වෙනකොටත් බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාමානයට ලක් වෙනවා දළදා වහන්සේ. ඒකට අති උතුම් පූජනීයතම වස්තුව තමයි බෞද්ධයින්ට පවතින මෙන්න මේ දළදා වහන්සේ. ඒ නිසා මේ වෙනකොට දළදා වහන්සේ විශාල පිරිසක් වැඳ පුදා ගන්න බව අපිට පේනවා.